because he know it's psycho. Got me all in the playlist because she fucking me. එතකොට ළමයි KDU මාස්ටර් ක්ලාස් එකේ අපි එන්රෝල් කරගන්න ස්ටුඩන්ට්ස්ලා 150යි. දැන් ගිය අවුරුද්දේ අපි ළමයි 89 ස්ටුඩන්ට්ස්ලා එන්රෝල් කරගත්තා. ඒතකොට ඕල්මෝස්ට් මේක ඩබල් කරලා තියෙනවා. හැබැයි ඔයාට තේරෙන්න ඕනේ අර මම ඒ වෙලාවේ කිව්වනේ ඒක මාකටිං ගිමික් එකක් විදිහට නෙමෙයි කියන්න කියලා. මෙතනත් මට ඒකමයි කියන්න ඕන ළමයි. මෙතනදී අපි මේ 150ක් විතරක් ගන්නවා කියලා කියන්නේ මේක මේ මාකට් කරන්න එහෙම එකක් කරන්න නෙමෙයි. ඔයාට තේරෙනවා අර කම්පෝනන්ට්ස් 4ක ඔයාලගේ ඉවැලුවේෂන්ස් උත් එක්ක ඉන්ටර්විව්ස් උත් එක්කෙනාට 3 ගානේ මේක ඊට වඩා ගත්තොත් මේකේ කැපැසිටි එක එක්සීඩ් කරනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ සමස්ත ස්ට්‍රක්චර් එකම කඩන් වැටෙනවා. රයිට්. ඒක නිසා ඒ එන එන්රෝල් වෙන ළමයින්ට උපරිම ගුණාත්මක භාවයකින් ඒ අදාළ අවුට්පුට් එක දෙන්න මම මේක ලිමිට් කරනවා 150කට. රයිට්. එතකොට ඒ 150ට එන ළමයි අර ෆස්ට් කම් ෆස්ට් සර්ව්ඩ් බේසිස් එකෙන් තමයි ගන්නවා. ඇප්ලයි කරා ඒ 150 ෆිල් වෙනකන් අපි Excel sheet එකක් මේන්ටේන් කරනවා. එතකොට ඒ එන්රෝල් වෙන ළමයින්ගේ 150 කැප් වුණ ගමන් එතනින් අපි ආයෙ එතනින් එහාට ගන්නෙ නැහැ. එතකොට ෆේවරේෂන් එකක් කරන්නේ කොළඹ ළමයි කියලා එහෙම විශේෂයෙන් එහෙම එන්රෝල්මන්ට් එකක් කරන්නේ යාලට. ඔයා කොහෙන් වුණත් ගිය අවුරුද්දේ අපේ යාපනයේ ට්‍රින්කෝ ඒ පැතිවල ඉඳන් ළමයි ඇවිල්ලා තිබ්බා. මට මතකයි මේ ජෙෆ්නවලුත් ළමයි 3 දෙනෙක් වගේ ඇවිල්ලා තිබ්බා. එතකොට අපි සමස්තයක් විදියට එන්රෝල්මන්ට්ස් 150යි පුතා මේ පාර කරන්නේ. හරි. ඔයාට ඒක ලොජිකලි සහ ප්‍රැක්ටිකලි තේරෙනවා. ඒ කියන්නේ ඊට වඩා ඇත්තටම ගන්න බෑ සහ එතනින් එහාට ගත්තොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ළමයින්ට මේ තියෙන ඩිලිවරබල්ස් ඩිලිවර් කරගන්න බැරි වෙනවා. රයිට්. ඒක තමයි ප්‍රයිමරි රීසන් එක. ඒක නිසා ඔයා එන්රෝල් වෙනකොට ඒකත් පොඩ්ඩක් මතක තියා ගන්න ඕනේ. හරි. එහෙනම් ළමයි දැන් අපි බලමු ඔයා KDU Master Class 2026 ප්‍රෝග්‍රෑම් එකට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. රයිට්. එතකොට ළමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එක කමෙන්ට්ස් කරනවා on the 17th April 2026. අප්‍රේල් 17 වෙනිදා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඒ කියන්නේ මේ පටන් ගන්න දවසේම ඔයා දන්න ෆ්‍රයිඩේ දවසක් එන්නේ. එතකොට අපි ලෙක්චර්ස් වලින්ම තමයි පටන් ගන්නෙ. දැන් මෙතන ඉන්ට්‍රොඩක්ෂන් එක කරලා තියෙන. ආයෙ නැවත ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න දෙයක් නැහැ. අපි ලෙක්චර්ස් වලින්ම පටන් ගන්නවා. මොකද ටයිම් එකත් ලිමිටඩ්. රයිට්. එතකොට මේ දවසේ තමයි ප්‍රෝග්‍රෑම් එක කමෙන්ට්ස් කරන්නේ. එතකොට ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක මීට කලින් කම්ප්ලීට් කරන්න ඕනේ පුතා. රයිට්. පැහැදිලිනේ? හරි. දැන් මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීඩියර් එකේ ඔයා කරන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේක. මොකද්ද? ඔයාගේ WhatsApp එක ඕපන් කරගෙන ඔයා කරන්න ඕනේ මේ KDU MC 2026 කියලා. ඒ කියන්නේ KDU MC කියලා කියන ළමයි KDU Master Class කියන එක. එතකොට KDU MC 2026 කියලා මෙන්න මේ නම්බර් එකට 07245625576 කියන මෙන්න මේ නම්බර් එකට ඔයා WhatsApp එකක් දාන්න. හරි. මොකද්ද දාන්නේ? KDU MC 2026. ළමයි මෙන්න මේක විතරක් දාන්න. මොකද හේතුව තමයි ගොඩක් වෙලාට ඔය ගිය අවුරුද්දේ වෙලා තිබ්බ දෙයක් තමයි අර ඒ ළමයි ඒ KDU MC 2026 කියලා මැසේජ් එකක් දාලා ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න පුළුවන්ද රෙජිස්ටර් වෙන්න පුළුවන්ද වගේ මැසේජ් එකක් දාලා තියෙනවා. එතකොට මට අර ඒ ඔයාව දැන් මේකට ඉමීඩියට්ලි එන්රෝල් කරගන්න ඕනේ. මොකද අපි 17 පටන් ගන්නවා. එතකොට සමහරලාට අර ස්ටුඩන්ට් කැපැසිටි එක ලිමිට් වෙන්නත් පුළුවන් එකකින්. එතකොට මේ එදා පටන් ගන්න නිසා ඔයාව ඉමීඩියට්ලිම එන්රෝල් කරගන්න ඕනේ. එතකොට අර ඒ ළමයි KDU MC 2026 කියලා මැසේජ් එකක් දාලා ඊට පස්සේ යටිනුත් අර රෙජිස්ටර් වෙන්න පුළුවන්ද කියලා දැම්මට පස්සේ මට එයාව හරියට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ මෙයා මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන ළමයිද කියලා. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකට එන ළමයිද කියලා. රයිට්. ඕක ළමයි කීප දෙනෙක්ට වෙලා තිබ්බා. ඒක නිසා ඔයා මේ අනිවාර්යෙන් මේ මැසේජ් එක විතරක් දාන්න පුතා. ඊට පස්සේ අපි අපේ කන්වර්සේෂන් එක ඉනිෂিয়েට් කරාට පස්සේ අපිට පුළුවන් ඔයාට ඕන දෙයක් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ප්‍රෝග්‍රෑම් එකේ ඩීටේල්ස් ඕන දෙයක් අහන්න පුළුවන්. හැබැයි මේ ඉස්සෙල්ලාම ඔයා දාන පළවෙනි මැසේජ් එක විදිහට මෙන්න මේ මැසේජ් එක විතරක් දාන්න. රයිට්. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. හරි. ඊට පස්සේ ළමයි ස්ටෙප් නම්බර් 2. දැන් මෙතන තමයි වැදගත්ම ස්ටෙප් එක. ඔයා අපිට මැසේජ් එකක් දැම්මට පස්සේ අපි ඔයාලට ඩොකියුමන්ට්ස් දෙකක් දෙනවා. හරි. We will provide you with 2 different documents. පළවෙනි එක තමයි the registration form. ඔයාට දෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන registration form එක. දැන් මම මේක විශේෂයෙන් මේක ගැන පොඩි ඔයාට කමෙන්ට් එකක් දුන්නොත් මේ registration form එක දෙන්න ඔයාගේ personal details ගන්නවත් එහෙම හේතුවකින්ද නෙමෙයි. මම මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයා දන්නා පොඩ්ඩක් අපේ වැඩ පිළිවෙල යන්නේ CFR C1 ස්ටෑන්ඩඩ් එකේ University Academic English ස්ටෑන්ඩඩ් එකේ. ඒතකොට ඒකට ගැලපෙන මයින්ඩ්සෙට් එක තියෙන ළමයි ටිකක් මම මේකට ෆිල්ටර් කරලා ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් ළමයින්ට තියෙන දේ තමයි හරි මට ඉංග්‍රීසි මගේ අවුලක් තියෙනවා මගේ ඉංග්‍රීසි මං හදා ගන්න ඕනේ. හැබැයි ප්‍රෝග්‍රෑම් එකකට ආවට පස්සේ එමෙතන මේ ප්‍රෝග්‍රෑම් එකකට ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනකොට ඒ ළමයි ඒ අදාළ මොටිවේෂන් එක තියාගෙන නෙමෙයි ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. හරි ස්ටිල් මේ ඉංග්‍රීසි හදා ගන්න ඕනේ බට් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් දුන්නාම ගොඩක් ළමයි අර ඒ අදාළ ට්‍රූ ඩිටර්මිනේෂන් එක නැත්තම් ඒක හදා ගන්න එයාලා ඒක ෆිල් කරලා කීයටවත් දාන්නේ නැහැ.
හරි. ඒතර අර ඒ ක්‍රවුඩ් එක මේකෙන් ෆිල්ටර් කරලා අරගන්න තමයි මම මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක දෙන්නේ. ඒක ඔයාගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි ලෙවල් එකට දාලා පොඩි පොඩි ඩීටේල්ස් ටිකක් දාන්න තියෙනවා. ඒ ටික ඔයා ෆිල් කරන්න. ඒක ඔයාගේ මොන ලෙවල් එක තිබ්බත් ඒක වැඩක් නෑ. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ඩිටර්මිනේෂන් එක සහ ඔයාට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියන thought එක. හරි, that is the only thing that counts. right. ඒක නිසා ඔයාගේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ෆිල් කරලා ඒක වන්න ඕනේ. ඒක මම ඉවෙන විදිහට කියන්නම්. ඔයාට ෆෝම්ස් දෙකක් එනවා. ඒක තමයි රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක තමයි පළවෙනි එක. ඒක දෙන්නේ හේතුව තමයි මම මෙතන කිව්වේ. right. මොකද හේතුව මට මේකට more suitable ස්ටුඩන්ට්ස්ලා ටික ෆිල්ටර් කරලා ගන්න ඕනේ. right. ඊට පස්සේ ඊළඟට ආයෙත් හම්බෙන ડોකියුමන්ට් එක තමයි payment details document එක. හරි, මේක වට තියෙනවා. ඒ අදාළ payments කරන්න ඕන කොහොමද සහ payment details ටික මේකේ තියෙනවා. right. clear නේද? right. ඒක තමයි step number 2. ඒතකොට මේක අපේ පැත්තෙන් අපි තමයි ඔයාට එවන්නේ මේ documents දෙක. ඊට පස්සේ ළමයි ඔයා කරන්න ඕනේ මේ registration form එකට අදාළව ඔයා registration form එක download කරගන්න. ඊට පස්සේ ඔයා මේක complete කරන්න ඔයාගේ details දාලා. ඔයාට මෙතනදිත් methods දෙකක් තියෙන. එකක් තමයි ඔයාට මේ document එක print out එකක් අරගෙන ඔයාට panning fill කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා digitally මොන හරි අර මේ annotate කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. හරි, ඔයාට ඕනේ method එකක් මේ අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා එක fill කරලා ඔයා එක මේ අර අපේ තියෙන WhatsApp number එකටම නැවත එවන්න. එතකොට එවනකොට අනිවාර්යෙන් මේක් ෂුවර් කරන්න ඕනේ ඔයාගේ ඒ ලියපු නැත්නම් ඔයා ෆිල් කරපු ડોකියුමන්ට් එක නැත්නම් ඔයාගේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක පැහැදිලිව කියවන්න පුළුවන් කියලා. හරි, you must make sure that your document නැත්නම් your registration form is clear and legible. අනිවාර්යෙන් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. right. අපැහැදිලි විදිහට එමේ වන්න එපා. අනිවාර්යෙන් කියවන්න පුළුවන් පැහැදිලිව තියෙන්න ඕනේ. right. ඊට පස්සේ payment information document එක අරගෙන ඒකත් හොඳට carefully කියවන්න. ඒ carefully කියවලා ඔයා වගේ payment එක කරන්න ඕනේ. right. ඔයා payment එක කරන්න ඕනේ. එතකොට month 1 එකේ payment එක ළමයි 3000 එක අපි කලින් කතා කරා. ඒතර month 1 එකේ payment එක කරාට පස්සේ ඔයාට සම්පූර්ණ සති 4ක content එක unlock වෙනවා. right. ඊට පස්සේ ඔයා payment එක කරලා registration form එකත් එක්කම bank receipt එක හෝ system generated receipt එක අපිට එවන්න. right. අර number එකටම එවන්න තියෙන්නේ. එතකොට දැන් මෙතනදිත් මේ bank receipt එකේ තර ඒ bank receipt එකක් නම් ඔයාට ඒක එතන panning එකම ලියන්න ඕන details ටිකක් තියෙන. ඒ ටික පුතා පිළිවෙලකට තියෙනවා payment information document එකේ. ඔයා ඒක කියවන්නකො. එතකොට ඒකේ details ටික තියෙනවා. right. registration form එක fill කරා. ඒක එව්වා. ඊට පස්සේ payment එක කරා. ඒකේ අදාළ proof එක එව්වා. ඕක තමයි step number 3. ඊට පස්සේ ඔයා registration form එක එවලා ඔයාගේ payment එක කරාට පස්සේ අපි ඒව ටික verify කරලා අපි ඔයාට දෙන registration number එකක්. හරි, ඒක අපි ඔයාට එවනවා WhatsApp එකෙන්ම. එතකොට මේ registration number එකක් ඔයාට ආවා කියලා කියන්නේ ඔයා අපේ program එකේ register වෙලා ඉන්නේ. ඒ කියන්නේ අර 150ක student cohort එකේ ඔයා එක්කෙනෙක්. right. එතකොට ආයේ worry වෙන්න දෙන්න ඔයා අනිවාර්යයෙන් register වෙලා ඉන්නේ. right. ඊට පස්සේ ඔයාගේ registration number එකක් එව්වත් එක්කම අපි ආව අපේ official WhatsApp group එකට add කරනවා. ඊට පස්සේ ඔයාට එතනින් classes වල join වෙන්න පුළුවන් without any interruption.